ඔයාලා අහලා තියෙනවා. හරිද? අනිත් ආගම් වල මම දන්නේ ඔයාලා බෞද්ධද, ක්‍රිස්තියානිද, මුස්ලිම්ද මොනවද කියලා නැහැ. හරි? අපි හිතමු ක්‍රිස්තියානි ආගමේ ඊළඟට මොනවද? ඉස්ලාම් ආගමේ වගේ යාළගේ මතය මොකක්ද? කොහොමද මේ ලෝකෙ මැවුනේ කියලා ඇහුවොත් එයාලා මොකක්ද කියන්නේ? එයාලගේ ආගමට අනුව නම් එයාලා කියනවා මේක දෙවියන් වහන්සේ විසින් තමයි මැව්වේ. දෙයියෝ මවලා තියෙන්නේ. හරි. අපි දන්නවද? අපි දන්නවද? නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න හරිද? මෙහෙම දෙයක්. හරි ඔයාලා දැන් අපි හිතමු ඔයාලා බෞද්ධ කියලා අපි හිතන්න මං කියන්න. හරි. දැන් අපි ඒක පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? පිස්සුද බං එහෙම දෙයියෝ මවන්න පුළුවන්ද? එහෙම අහන්න යන්න එපා. හරිද? මොකද ඒක හේතුවක් අපි දන්නේ නැහැ. හරි? අපි දන්නේ නැහැ සහ අපිට මේ දැන් තියෙන තාක්ෂණය සහ විද්‍යාත්මක දැනුම පදනම් කරගෙන අපිට ඒක ගවේෂණය කරන්න බෑ. හරිද? ඒවා නිකන් අර අනන්තයෙන් එහා තියෙන දේවල් වගේ. අපිට ඒක හොයන්න බැහැනේ. නේ? දැන් අපි දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපිත් කියනවා දැන් අපි මරණාම හොඳ කරාට පස්සේ අපි දිව්‍ය ලෝකේ යනවා. හරි? දිව්‍ය ලෝකේ යනවා. හැබැයි අපි ඇත්තටම දන්නවද අපි දිව්‍ය ලෝකේ යනවා කියලා? එහෙම නැත්නම් අපි අපායට යන්නේ කියලා අපි ඇත්තටම දන්නවද? කවුරු හරි අපාය ගියපු කෙනෙක් ඇවිල්ලා කියලා තියෙනවා මෙන්න මේ වගේ තමයි අපාය. එහෙම තියනවද කවුරු හරි දිව්‍ය ලෝකේ ඉඳලා බහැලා ඇවිල්ලා කියලා තියෙනවා. කියලා තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. හරිද? මේ නැහැ නේ. ඒක අපිට බලන්න විදිහක් නැහැ. හරිද? මම මේ කියන්නේ ඔයාලගේ විශ්වාස බිඳ ගන්න කියන එක නෙමෙයි ඈ. ඒ වැරදි පැත්තකට දාගන්න එපා. මේවා කිසිම දෙයක් විශ්වාස කරන්න එපා. එහෙම නෙමෙයි. දැන් බුදුහාමුදුරුණත් කියලා තියෙනවනේ කවුරු මොන දේ කිව්වත් බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කිව්වත් ඔයා ඒක විමසන්නේ නැතුව ඒක නිකන් අන්ධව විශ්වාස කරන්න යන්න එපා කියලා තියෙනවනේ නේ. එතකොට අපි වුණත් දන්නේ දැන් මරණයට පස්සේ මොකක්ද වෙන්නේ කියලා. මොකද අපිට ඒක පරීක්ෂා කරන්න විදිහක් තාම අපේ දැනුම් මට්ටමින් නැහැ. හරිද? දැනුම් මට්ටමින් අපි තාම හොයාගෙන නැහැ. දැන් උදාහරණයකට දැන් තාම කාලතරණය කරන විදිහක්වත් හොයාගෙන නැහැනේ නේ. එතකොට අපේ ඒක දැනුම මට්ටමින් එක එහා තියෙන්නේ. එතකොට අපිට කියන්න බෑ මෙයා නෙමේ මෙයා මැව්ව වෙන්න බෑ පිස්සු දුඹලා පිස්සු කියනවා. එහෙම කියන්න යන්න බෑ. මොකද ඒක අපිට පරීක්ෂා කරන්න විදියක් නැහැ. හැබැයි දැන් අපි ඉන්නේ විද්‍යාව ඇතුළේනේ. විද්‍යාව ඇතුළේදී අපි මොකද්ද කරන්නේ? අපිට දකින්න හම්බෙන සාක්ෂි අපිට දැන් මේ වෙද්දි මේ ලෝකයේ තියෙන විද්‍යාත්මක දැනුම විද්‍යාත්මක උපකරණ හරිද? ඒ දේවල් පදනම් කරගෙන ගවේෂණය කරන්න පුළුවන් දුරක් තියෙනවා. හරිද? අන්නේ දුරත් එක්ක තමයි අපි දැන් මේ කතන්දරේ කතා කරගෙන යන්නේ. එතකොට අපි අර මත මෙතනදී බැහැර කරලා තියෙනවා. හරිද? දෙවියන් වහන්සේ විසින් මේ ඔක්කොම යවුව කියන මතය අපි මෙතනදී බැහැර කරලා තියෙනවා. හේතුව අපිට ඒක පරීක්ෂා කරන්න විදිහක් නැහැ. අපි මෙතනදී ඉගෙන ගන්න හදන්නේ ජෛව රසායනික පරිණාමවාදය. පැහැදිලිද? ඔන්න මම අර කිව්ව දේවල් වැරදියට එහෙම ගන්න එපා. හරි? ඔන්න මම දෙතුන් පාරක්ම කිව්වා. හරිද?